අද මම ඔයාලට කියන්න යන්නේ ඩෙබි වුඩ්ස්ගේ කතාව. ඇය ලෝකයේ ඉරිසියාකාරම කාන්තාව විදියට තමයි හඳුන්වන්නේ. ඇයි කියලා අපි බලමුකෝ. The Silent. 2014 දී යුනයිටඩ් කින්ග්ඩම් වල ඩෙබි කියන කාන්තාව ස්ටීව් වුඩ්ස් කියන පුද්ගලයා සමග විවාහ වෙනවා. මුල් කාලේ කිසිම අවුලක් නැතුව දෙන්න හොඳට ආදරෙන් ඉන්නවා. ඒත් ස්ටීව් දැනගෙන හිටියේ නැහැ ඩෙබි කලින් මැරි කරලා හිටපු හැමෝම එයාව රවට්ටලා තියෙනවා කියලා. ටික කාලයක් යද්දී ඩෙබි යාගේ හස්බන්ඩ් ස්ටීව්ව සැක කරන්න පටන් ගන්නවා. මෙහෙම වෙන්නේ ඔතෙල සින්ටෝ කියන අසනීප තත්ත්වයේ හේතුවෙන්. ඩෙබි එයාගේ හස්බන්ඩ්ගේ FB Insta හැම සෝෂල් මීඩියා එකක්ම චෙක් කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් ඩෙබි සැක කරාට ස්ටීව් ඩෙබිට අවංකව හිටියා. නමුත් ඩෙබිගේ සැකේ එන්නම වැඩි වුණා. ඇය ලයි ඩිටෙක්ටර් මැෂින් එකක් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්නවා. ඩෙබි හැමදාම ස්ටීව්ව ලයි ඩිටෙක්ටර් එක ඔස්සේ පරීක්ෂා කරන්න පුරුදු වෙලා හිටියා. ස්ටීව් කොහේ හරි ගිහින් ආවම ස්ටීව් ගේ ඇතුළට ගත්ත ලයිව් ඩිටෙක්ටර් එකෙන් එයාව ටෙස්ට් කරලා. ඩෙබි එයාගේ හස්බන්ඩ් ටීවී එක බලනවටවත් කැමති වුණේ නැහැ. මොකද ටීවී එකේ යන වැඩසටහන් වලත් කෙල්ලෝ ඉන්න නිසා. මෙන්න මේ හේතුව නිසායි ඩෙබිව ලෝකෙන් ඉරිසියාකාරම කාන්තාව විදිහට හඳුන්වන්නේ. ලයි ඩිටෙක්ටර් එකෙන් එන රිසල්ට් එක බොරු වුණත් ඩෙබි ඒක විශ්වාස කරා. ඒ නිසාම ඩෙබි හැම වෙලේම ස්ටීව් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. ටික කාලයක් යද්දී ස්ටීව් බය වුණා මේ මැෂින් එකෙන් එයාව ටෙස්ට් කරනවට. මොකද ලයි ඩිටෙක්ටර් එකෙන් දෙන හැම රිසල්ට් එකක්ම බොරු. ස්ටීව් පසු කාලීනව ඩොක්ටර් කෙනෙක්ගෙන් දැනගන්නවා එයාගේ වයිෆ්ට තියෙන අසනීප තත්ත්වය ගැන. මේ අසනීප තත්ත්වයේ හේතුවෙන් ඩෙබිට ප්‍රතිකාර කරන්නත් පටන් ගන්නවා. හෝ ඔයාලා හිතුවේ මෙතනින් පස්සේ මේ දෙන සතුටින් ඉන්නේ නැති කියලාද? නෑ ඒ වගේ හැපි එන්ඩින් එකක් මේ කතාවේ නැහැ. පස්සේ කාලෙකදී ස්ටීව් ඩෙබිව අතහැරලා වෙන ගර්ල් කෙනෙක්ව මැරි කරනවා. ඉතින් ඔන්න ඩෙබිගේ බොරු සැකේ හින්දා තමයි මේ හැමදේම වෙන්න පටන් ගත්තේ. ලයි ඩිටෙක්ට් එකක් කරපු දෙයක් නේද? ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන bell icon එකටත් ගහගෙන යන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. See you soon.